මට මේ පණිවිඩය දෙන්න. එයාට කියන්න එයාගේ කරදර ඔක්කොම අදින් ඉවරයි කියලා. අද රාකි බඳින දිනේදිම මම මගේ මායාවන් පාවිච්චි කරලා ඒ මායා ළමයාව මෙන්න මෙහෙම අල්ලා ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙහෙම එයාව පැටලිලා එයාගේ ජීවිතේම නැති වෙනවා. ඉතින් ඔයා මේ මායා කරලා මේ අල්ල ගන්නකෝ. මාව නිදහස් කරලා දාන්නකෝ. කොයාලෝට මගේ නංගි කොහෙවත් පේන්නේ නෑනේ. හැමදේකටම කලින් අපි මේ රස කැලි කෑවනම් හොඳයි නේද? රාකි බඳින ඊට පස්සේ කරන්න පුළුවන් නේ. ඔච්චර හදිස් වෙන්නේ පාසෙනු. ඒත් ඉතින් මේ වීර කොහෙද ගිහින් තියෙන්නේ? ඉක්මන් කරන්න තවත් පැටලෙනවා වැඩිනේ. මේ ඔක්කොම පැටලිලා. ගැලවුණා. අයියේ. ඔයා කොහෙද හිටියේ වීනා? මං ඕගොල්ලන් හැමෝටම රාකි හදා තමයි හිටියේ. ඒ නිසා ඉතින් පොඩ්ඩක් පරක් වුණා. ඕහෝ වීර නංගි මේ ප්‍රමාදයෙන් හින්දා ඔයාට පාඩුවක් තමයි සිද්ධ වුනේ. මොකද දැන් ඔයාගෙන් රාකි බැඳ ගන්න අපිට හිතෙන්නේ නැහැ. තේරෙනව නේද අම්මේ? ක්‍රිෂ්ණායට එච්චර ලේසියෙන් නංගිව ආරක්ෂා කරන වගකීමෙන් කොහොමද බේරෙන්න දෙන්න නම් බෑ. ඔන්න මම නම් අයියලා නංගිලාගේ මැද්දට පැනලා මොනවත්ම කියන්නේ නැහැ. අද ගොඩාක් විශේෂ දවසක් නේ. ඒත් අයියෝ මෙතෙන්ට වෙලා දුකින් ඉන්නේ. අද තමයි රාකි බඳින දවස. ඒත් මට ඒකට කිසිම සහෝදරයෙක් නෑනේ. ඒක හින්දා මට අද රාකි බඳින්න වෙන්නේ නෑ. අයියෝ ඕකද ප්‍රශ්නේ. ඔයා මට රාකි බඳින්න. මට විතරක් නෙවෙයි මුළු ගමම ඔයාට කියලා රාකි බැඳගනි. ඔය ඇත්තමද කියන්නේ? හැමදාම සතුටින් ඉන්න. ඇයි මේ ගමේ ළමයි ටික කොහෙවත් පේන්නේ නැත්තේ? එයාලා රාකි බඳින්න එන්නේ නැද්ද? අපි මෙන්න මෙහි. ස්තුතියි. එහෙනම් ඉතින් මම දැන් යන්න. මේ ගැට ගහපු රාකි හින්දාම තමයි මුළු නන්දගමම විනාශ වෙලා යන්නේ. මේ ගමේ ප්‍රශ්න ඇති කළාට පස්සේ මායා ළමයා මං ළඟට ඇවිල්ලා මගේ මායාවන් ඉදිරියේ එයාගේ මායාවන් පරාදයි කියලා පිළිගත්තම කන්ස් රජතුමා ගොඩක් සතුටු වෙයා. මේ මොකද්ද මට එකපාරට වෙන්නේ?